හලෝ ගයිස් කොහොමද? අද වීඩියෝ එකේ මම වැඩ කරන ඔෆිස් එකට ඔයාලව එක්කගෙන යනවා. ඉතින් මොකද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. වීතිනේ ගයිස් මම වැඩ කරන කම්පැනි එක. ඉතින් අද දවසේ මගේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. ගයිස් මේ තියෙන මගේ ඔෆිස් එක. ඉතින් මම වැඩ කරන්නේ ස්ටෝර්ස් එක්ක. මම ස්ටෝර් කීපර් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් අද අපේ ලෝඩින් දවසක් නෙවෙයි. මොකද අපි ඊයේ තමයි ලෝඩින් එක ඉවර කරේ. කන්ටේනර් එක 30 පාටවල ඉවර කරා අපි. ඒ නිසා අද ලොකු රෂ් එකක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ ටික තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. ඉතින් හවස 4:00 වෙනකන් ඉතින් මේ විදිහ තමයි. ගයිස් ඔයාලට මගේ වීඩියෝස් බෝරින් වගේද? හැබැයි YouTube එකට මම තාම අලුත් නිසා එහෙම වෙන්නත් ඇති. කමන්නේ. අපි ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් කරගමු. අද මම ඔයාලට විශේෂ කෙනෙක් හඳුන්වන්න දෙන්න ඉන්නේ. එන්නක යන්න මාත් එක්ක. මේ ඉන්නේ අපේ චුක්කි පැටියා. අද චුක්කි පැටියට හවස ඇවිදින්න ඕන වෙනවා. ඉතින් අපි ගියා චුක්කි පැටියත් එක්ක ඇවිදින්න. ඉතින් එන්නක ගයිස් චුක්කි පැටියාගේ වැඩ ටික බලන්න. චුක්කි පැටිය කිව්වට මෙයාගේ නම ජස්මින්. ජස්මින්ගේ වැඩ පේනවනේ. මෙයා හරි දඟමල්ල. කිරි බෝතලයක්ම බීලි වෙර කරලා ඉන්නේ. අපි චුක්කි පැටිය ඉපදෙලා තියෙන්නේ ඩුබායි වල. ඉතින් එහෙ කාන්තාරෙන්දි මෙහෙ ඉතින් අර ගස් කොළන් එහෙම තියෙන හින්දා මෙයාට හරි අමුතුයි. ආපු වෙලාවේ ඉඳලා අර හෙට දුවනවා මෙහෙට දුවනවා අරක බලනවා මේ ගහ බලනවා අර මල් කඩනවා මේ ගස් කා ගලවනවා. පුදුම වදයක් දෙන්නේ. එයාට හරි අමුතුයි. ඉතින් මොකද ගස් කොළන් එහෙම හරියට එයා ළඟට දැකලා නැහැ. ඉතින් ඒ අත්දැකීමත් එක්ක ලබා ගන්න අපේ චුක්කි පැටියව එක්කගෙන හැම තැනම ඇවිද්දා. ඉතින් පේනවනේ ගමරාල වගේ ඇවිදිනවා. එයාට උමනාව තියෙන තනියම ඉගෙන ගන්න. අපිත් එක්ක ගිහින් බෑ. අපි එයාව එක්කගෙන යනවට අකමැති. ඉතින් අල්ලගෙන යන්නත් තමයි එයාට තනියම තමයි යන්න ඕනේ. පේනවනේ. නැවගිරන බෑන්චුන් තමයි. මෙයා ඉතින් මෙයාගේ ගමන කොහොමද යනවා. එයාට ඕන නම් එයා ඇවිදිනවා තනියම. වැටි හරි එයාට නෙමෙයි වගේ. එයාට වැදුනේත් නැහැ. එයාට තුවාල වුණේත් නැහැ වගේ පේන්නේ යන විදිය. කිසිම විනාඩි 5ක දෙකට ඉන්නේ නැහනේ. ඒ තරම් ඇවිදිනවා. එයාට ඇවිදින්නම තමයි ඕනේ. චුක්කි පැටියට තාම අවුරුදු 1.5ක් වගේ. ඉතින් චුක්කි පැටියව මං චුට්ටක් වඩාගෙන එක්කන් යන්නම් කියලා බැලුවා. මොකද බාරේ වාහන එනවා. ඉතින් මෙයා හරියන්නේ නැහැ පාර මැදට පයින්නවා. ඉතින් ඒ හින්දා චුට්ටක් වඩාගත්තා. ඒ තින්නේ නැහැ හැබැයි. පුදුම දැඟලිල්ලක් තියෙන්නේ. ඉතින් guys මම YouTube channel අරගෙන ටික කාලයක් ඉතින් ටික කාලෙට පොඩි subscribers ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම කැමති ඉතින් මගේ subscribers ටිකක් වැඩි කරගන්න. ඉතින් මට support එකක් දෙන්න. ඒක එකක්. අනිත් එක මගේ videos වලට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න. ඉතින් මම කැමති ඒවත් දැනගෙන අලුතින් මගේ videos වලට වෙනසක් කරන්න. මේ ළමයා එක විදිහකට තියාගන්න මාර කට්ටක් කන්නේ. මම ඇත්තටම කිව්වොත් එහෙම මුළු ෆුඩ් සිටි එක පුරාම ඇවිද්ද මම බැරිම දැන ගෝ කාට් එකට දාගත්තා. ඒත් හරියන්නේ නැහැ. දැන් බහින්නම තමයි දඟලන්නේ. කොහේ යනවද දැන් මුළු ෆුඩ් සිටි එකම අරගෙන තමයි මෙයා නතර වෙන්නේ.
අපි එහෙම ආව ගයිස් අපේ ලොකු තාත්තලා ගෙදරට. ලොකු තාත්තලා ගෙදර ඉන්න බහුවෙක්. බහුවගේ නම ශාෂා. ශාෂා ගියාට පස්සේ අපේ චුක්කි පෙට්ටියම අඳුරගත්තා. හැබැයි චුක්කි පෙට්ටිය කවදාවත් බල්ලෝ දැකලා ඉඳලා නැහැ. ඉතින් ශාෂා බයයි අපේ චුක්කි පෙට්ටියට. චුක්කි පෙට්ටිය නම් බය නැහැ අපේ ශාෂාට. Rewind and put your hands up. Oh, keep those hands up for tonight again. Even පේනෝනි චුක්කි පෙටියගේ වැඩ සුවඳ කරනවා ඉවරයන්න. ඉතින් ගයිස් අදට මම මගේ වීඩියෝ එකෙන් කරන්න ඉන්නේ අපි ඊළඟ වීඩියෝ එකකින් ලස්සන තැනකට යමු. ඉතින් අදට මං ගිහින් එන්නම්. බයි.